වහන්සේගෙන්ද ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාගෙන්ද අවසරයි. ඔබ සියලු දෙනාටම සුබ උදෑසන. අද මම ආවේ ඔයාලට දියුණුව ගැන පුංචි ඕවදනක් ලබා දෙන්න. ඉතින් මේ දියුණුව කියන්නේ අපි මිනිසා වෙච්ච අපි අපේ ඉදිරි අනාගතය සාර්ථක කරගන්නනේ දියුණුවක් කියන්නේ. ඇයි මේ දියුණුවට මිනිස්සු නරක දේවල් හොඳ දේවල් කියලා දෙපැත්තක් බලන්නේ නැතුව ගොඩාක් මිනිස්සු දියුණු වෙන්න මුදල් හොයාගන්නේ නරක පැති හොයාගන්නේ. සමහර දැන් සමාජයේ ගොඩක්ම මිනිසුන් කරන්නේ අර තමන්ට දියුණු වෙන්න අතට මුදලක් ලැබෙන්න නරක දේවල් නරක මාර්ගවල යෙදෙන එක. දැන් මේ සමාජය ගත්තත් මොකද තියෙන්නේ? මේ සමාජ වටපිටාවේ හැම තැනම තියෙන්නේ නරක දේවල්, නරක රාජකාරී. ඒවට පොඩි ළමයි වුණත් ඇබ්බැහි කරගන්න අවස්ථා ගොඩායි. ඉතින් දියුණු වෙනවා කියන්නේ මිනිසුන් නරක දේවල් වලින් උපය ගන්න ධනයටද? නෑ. ඉතින් මේ දියුණු වෙනවා කියන්නේ අපිට ලැබෙන දේන් අපි උපරිම සතුටු වෙන්න ඕනි. ඒ සතුටු වෙනවා වගේම තමයි අපිට ලැබෙන්නේ නැති දේවල් වලින් දුක් වෙන්න හොඳ නෑ. අපිට මේ ජීවිතේට ලැබෙන පොඩි මුදලද, පොඩි දේද, පොඩි වස්තුවද අපි ඒ දේ වලින් සෑහීමකටපත් වෙන්න ඕනි. ඒ වගේම තමයි අපිට ලැබෙන ඒ දියුණු වෙන්න ලැබුණ නැතුණාම නේද අපි නරක මාර්ග වලට ගිහිල්ලා මුදල් උපයන්නේ. ඉතින් ඔයාලගේ හිතේ එකඟව අපිට ලැබෙන දේ සතුටු වෙමු. අපි ඒක මේ දහම් පාසලකින් කරන්නේ ඒ දේ හදාගන්න එක. අපේ දැන් මේ ගොඩක්ම මිනිස්සු සමාජයට කිලිලක් පිළිකුල් මිනිසෙක් වෙන්නේ මේ දියුණුව විඳින්න ආස හිතිච්ච මිනිස්සු. දැන් මිනිහෙක් මැරෙන්නේ එක මුදලකට. දැන් අපිට මේ ළඟදී වුණත් මේ සමාජ ගොඩක් කතා බහපත් වෙන කෙනෙක් තමයි ඉෂාරා කියන්නේ. ඉතින් ඒ ඉෂාරා ඇයි මිනිසෙක් මැරුවේ? එයාට දියුණු වෙන්න මුදලක් හොයාගන්න. එයාට මුදලක් ලැබුණද? අවසානයේ යාට මුදලකුත් නැහැ. එයාට දියුණු වෙන්නත් නැහැ. සතුටකුත් නැහැ. අවසාන ඉතුරුනේ මොකද්ද? හිරේ විලංගුවේ වෙලා දුක් විඳින්න. අපි එහෙම වෙන්න ඕනිද? කවදාවත් නැහැ. මේ දහම් පාසලෙන් කරන්නේ පොදු දරුවෙක් බිහි කරන එක. ඉතින් කෙහෙල් බද්දර පද්ම කියන්නේ පියෙක් නිසා පිය සෙනෙහස අහිමි වෙච්ච කෙනෙක්. එයා පියාගේ මරණයට තමයි තවත් මිනිස්සු මැරුවේ. ඒව හොඳ දේවල්ද? නැහැ. මේ දියුණු වෙන්න අපිට මේ තියෙන මේ සමාජ ඕනි තරම් ව්‍යාපාර. තමන්ගේ කියලා ව්‍යාපාරයක් හදන්න පුළුවන්. මුදල් ඕන ගැඩ මේ තියෙන සාමාන්‍ය තත්ත්වයේ අඩුම තත්ත්වයේ තියෙන ගැඩව කැපුවත් අපිට මුදලක් උපය ගන්න පුළුවන් නේද? මිනිස්සුත් එක්ක සමාජයේ සතුටින් ඉන්න ලැබෙන එක තමයි ලොකුම දේ. ඉතින් සමාජයක් කියන්නේ මිනිසෙක් හදන තැනක් වගේම මිනිසෙක් විනාශ කරන තැනක්. අපි මිනිසෙක් විනාශ කරන තැනට නෙමෙයි යන්න ඕනි. මිනිසෙක් හදන තැනට යන්න ඕනි. තමන්ගේ නම, තමන්ගේ දෙමව්පියන්ගේ තමන්ගේ නම රැකගෙන මේ සමාජ හොඳ තැනකට එන්න මේ දියුණු වීම බලපානවා. අපිට අපේ හිතට එකව අපි හැදෙමු. එතකොට මේ මුළු රටක් සමාජයක් අපිට හදන්න පුළුවන්. ඉතින් දියුණු වෙන්න කියලා කිසිම කෙනෙක් නරක මාර්ගවල යන්නේ නැතුව තියනා වූ දෙයකින් සතුටු වෙලා හොඳ මාර්ගයකට යන්න තමන්ගේ හිත එක තැනකට කරගෙන තමන්ගේ හිතට එකඟව කටයුතු කරන දරු පිරිසක් බිහි වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරනවා. අසා සිටි ඔබ සියලු දෙනාට දෙහිමින් ස්තුතියි.